ප්‍රදේශවල පිටි සංචාරක ආකර්ෂණීය ස්ථානයන් යටිතල පාස්කම් වැඩිදින කිරීම අවශ්‍ය ප්‍රචාරණ ලබා දීම මගින් අපතල ප්‍රදේශයේ ලංකාවේ තවත් ප්‍රධාන සංචාර ගමනාන්තයක් බවට පත් කිරීමට සැලසුම් කරලා තිබෙනවා. රජයේ සතු වුණු උපයුක්ත සංචාර බංගලා තැන්වල පිහිටා තිබෙනවා. සංචාරක ක්ෂේත්‍රයේ අවශ්‍යතාවය සැපීම සඳහා පෞද්ගලික අංශයෙන් සහාය ඇතිව ආදායම් උත්පාදනය කරන එක ගෞරවයක් පත් කරනවා. රජ ආයතන ආනායම් සංචාර කෝටා 900ක් විතර තිබෙනවා. ඉතාමත් වැදගත් දෙමළ පිළිලා තිබෙනවා. ඒවා කිසිදු පළදායිතාවයක් නැහැ. සමග කරලා තියෙනවා. වෙන කාටවත් ඒක කියන්නේ. ඇමතිවරයාට කාමරයක් වෙන් කරලා තියෙනවා. එහෙම තියනවද රටේ? ඒ නිසා මේ විශාල ලෙස විනාශයටපත් වෙමින් තිබෙනවා. ඒ නිසා මේවා ඉතාමත් කාර්යක්ෂමතාවයෙන් පළදායිතාවය යොදවනවා. ඒ අමාත්‍යංශ ඉගෙන කරනවා. තමයි විරාපත් වෙලා තිබෙනවා. ඔබලා ගිහිල්ලා ඇති. සියලුම රජයේ සතුවා මේවා දිනු කරන්න ඕන. ඒ නිසා අපි ඒ ආයතන සේවකයන්ගේ වරප්පු සදා ආරක්ෂා වෙන ආකාරයෙන් මේවා පළදායිතාවය යොදාගෙන අපි කටයුතු කරනවා. දැන් අපි හඳුනාගෙන තියෙන 900ක් මේ ස්ථාන. ඉතාමත් වැදගත් ස්ථානක් තියෙනවා. 2030 වන විට සංචාරක ආගන්තුක සත්කාරාංශයේ විවිධ කාණ්ඩ නිපුණතා සහිත ලක්ෂ 8කට අධික සංඛ්‍යාවක් අවශ්‍ය වන ඇතැයි පුරෝකථනය කර තිබෙනවා. පවතින භෞතික මානව සම්පත් සීමිත බැවින් ශ්‍රී ලංකා සංචාරක හෝටල් කළමනාකරණ ආයතනයේ